P4 කියන්නේ මොකද්ද? ඈ Pentium 4 එහෙම නෙමෙයි හරිද? මතකද? උඹලට තිබ්බද? ඉගෙනගෙන නැද්ද? දැන් අපේ කාලේ නම් සාමාන්‍ය කම්පියුටර්ස් පාවිච්චි කරද්දි ඉස්සර ආවේ මේ Pentium කියලා තිබ්බ සීරීස් එක. ආල්ලද ඒවා? ඒ කියන්නේ සාමාන්‍ය දැනීමක්වත් නැද්ද? පරිගණක සම්බන්ධ සාමාන්‍ය දැනීමක්වත් නැද්ද? දැන් උඹලාගේ කාලේ දැන් තියෙන කෙලින්ම අර Intel Core i එහෙමනේ පටන් ගන්න i3 i7 ඔහොම නෑනේ. අපිට ඒ කාලේ මුලින්ම ආවේ Pentium. ආවේ ඒ කාලේ 2004 ද කොහොමද මම කම්පියුටර් එක ගත්තේ 2004. දැන් අවුරුදු 20කට කලින්. ඒ ගද්දි ඒකේ මට මතකයි තිබ්බ ෆීචර්ස් Pentium 2 එකක්. Pentium 1 2 3 4 ඒ කාලේ ලංකාවේ තිබ්බ හොඳම මැෂින් කම්පියුටර්ස් තමයි Pentium 4. Pentium 2 එකක් ගත්තා. හරිද? අරන් දුන්නාට පස්සේ ඒකේ හાર્ඩ් එක තිබ්බේ, ඒ කියන්නේ කම්පියුටරේ හાર્ඩ් එක තිබ්බේ 10GB. හાર્ඩ් එක 10GB. RAM නෙමෙයි ඈ. හાર્ඩ් එක 10GB. දැන් සාමාන්‍ය ෆෝන් එකකත් මේ මෙමරි එක සාමාන්‍ය 16GB වත් අඩුම තියෙනවනේ. දැන් ඔය 128GB 512GB ඔහොම කියන්නේ. හાર્ඩ් එක 10GB. හරිද? RAM එක තිබ්බේ 64MB මෙගාබයිට් 64යි. මෙගාබයිට් 64යි. හරිද? 64MB. දැන් මේ ෆෝන් එකත් RAM එක දෙනවා ගිගාබයිට් එකක් අඩුම ෆෝන් එක. සාමාන්‍ය 4GB 8GB ඔහොම RAM එක එන්නේ ෆෝන් එක. අර තිබ්බේ මෙගාබයිට් 64යි. සර්ච් කරලා බලන්න දැන් අවුරුදු 20කට කලින් Pentium 2 මැෂින් වල කොහොමද ෆීචර්ස් තිබ්බේ කියලා. ඊට පස්සේ මට මතකයි මේ ප්‍රොසෙසරේ ස්පීඩ් එක තිබ්බේ මෙගාහර්ට්ස් 233යි. දැන් සාමාන්‍යයෙන් කියන්නේ ගිගාහර්ට්ස් වලින් ස්පීඩ් එක කියන්නේ 2.4 2.5 ඔහොම මේ Intel series වල එහෙම එන්නේ දැන්. ලැප්පලත් එහෙමයි. ගිගාහර්ට්ස් වලින් එන්නේ. ඉස්සර තිබ්බේ මෙගාහර්ට්ස් වලින් තිබ්බේ. හරිද? එතන තියෙන දානවා කම්පියුටර් දානවා මෙහෙම අර මේ දැන් තියෙනවා මෙහෙම තව එක වගේ තියෙන ඉස්සර මෙහෙම තියෙන පෙට්ටිය වගේ ඔහොම තියෙන. ඒකවලින් තමයි මොන්ටරේ තියන්නේ. හරිද? අපි ඒ ජෙනරේෂන් එකෙත් ඒවා පාවිච්චි කරලා තියෙනවා. උඹලාට පටන් ගත්ත ගමන් ගෙඩි පිටින් දැන් හම්බෙන්නේ හොඳ ස්පීඩ් තියෙනවනේ. දැන් මේ කාලේ හොඳම ස්පීඩ් ඒවා තියෙනවනේ. තව අවුරුදු 20කින් ඕව අර මට්ටමට වැටෙනවා. දැන් ඒ කාලේ දැන් අවුරුදු 20කට කලින් අපි පාවිච්චි කරේ ඒ කාලේ හොඳම වගේ තිබ්බේවා තමයි ඒ තිබ්බේ. ඉස්සරහට යනවා නේද ෆෝන් එක කියන එක අයින් කරලා ඒ වෙනුවට එන්න හදන චිප් එකක් නේද? දැක්කද ඒක? AI චිප් එකක් එනවනේ. ෆෝන් එක නෑ මෙතෙන්ට හයි කරගන්නවා චිප් එක එච්චරයි. ෆෝන් එක හයි කරන්නේ. ඒතකොට දැන් මොකක් හරි හදිස්සිය මේවා කරගන්න ඕන නම් කතා කරන්න ෆෝන් එකට අපි ෆෝන් එකට කොහොම බලනවනේ. AI චිප් එකට කෙලින්ම වොයිස් කමාන්ඩ් විතරයි දෙන්න තියෙන්නේ. තව ඒක තව ඩෙවලොප් කරන ගමන් තියෙන්නේ. ඉතින් වොයිස් කමාන්ඩ් එක දුන්න ගමන් කෙලින්ම ඩිස්ප්ලේ එක යනවා මෙහෙම අතට. මේක මෙහෙම 3D shape එකකට තෝරන්න ගත්ත හැකි. 3D shape එකේ තැල කරන්න පුළුවන්. හරිද? දැන් ඔය තව අවුරුදු 10ක් 15ක් ඇද්දි එනවා අනිවාර්යයෙන්. ඒතර පාරවල එක එක ඉන්නවා. එනාද හරිද? නේ සමහරට තව ටික කාලයක් ඇද්දි එක එක්කෙනාගේ ඇස්වල තියෙන අර පරාසය තියෙනවනේ. දැන් අපි ඔක්කොගේම ඇස් එක වගේද කියපන්කෝ. වෙනස්නේ දැන් කියන්නේ බලල් ඇස් නිල් ඒවා නෙමෙයි. අර පේන පරාසය වෙනස්නේ. ඒතර ඕනනම් දැන් අපි අර මේ ෆින්ගර් ප්‍රින්ට් එක තියෙන්නේ. දැන් එකම ඕන මිනිස්සෙක් එක ෆින්ගර් ප්‍රින්ට් එකෙන් තියෙන්නේ. ඒකෙන් ඕන දෙයක් ඔය අන්ලොක් කරගන්න මේ ෆින්ගර් ප්‍රින්ට් එකෙන් වැඩ කරියයිනේ. ඒ විදිහට ඕන හදන්න පුළුවන් ඔය ඇස්වල තියෙන මේ රේන්ජ් එක අරගෙන පේන පරාසය අරගෙන ඒ පරාසය ඇතුලේ එක් එක්කෙනාට අනන්‍ය විදිහට හදුවා මෙයාට විතරයි මේ ඩිස්ප්ලේ එක පේන්නේ. අනික කාටේ ඩිස්ප්ලේ එක පේන්නේ නැහැ. පැහැදිලි කතාන්දරේ ඌව හදයි තව ටික කාලයක් එක්ක. ඒතර අර බලන් ඉන්නකොට පේන්නේ අරුවට මොංගල් වගේ. මෙහෙම නේ දැන් සාමාන්‍ය දැන් අවුරුදු 50කට කලින් මිනිස්සෙක්ට කිව්වොත් එහෙම මොකෙක් හරි එකෙක් මෙහෙම කරලා නිකන් ඔය ලී පෙට්ටියක් වගේ එකක් දිහා බලන්න hina වී අතවනවල ඉන්නවා කියලා කිව්වොත් උන්ට hina යනවනේ. දැන් ඉතින් වීඩියෝ කෝල් එකක් ගන්නවා කියන්නේ පිටරටක ඉන්න මිනිස්සෙක්ට කතා කරනවා කියලා කියන්නේ මේ වැඩේනේ මං කරන්නේ. මොකක් හරි ලී කැල්ලක් වගේ එකක් කරගෙන ඒක දිහා බලන විරිත් කරගෙන ඉන්නවා. එයා පැත්තේ එකක පේනවා. ඕක දැන් අවුරුදු 50කට කලින් මිනිහෙක් තිබුණා උන්ට පීතන මුන්ට පිස්සු හැදලා ඒ කාලේ කියලා. මේක එන්න දිනුනා මේ මොනවා වෙයිද දැන් තව ටික කාලේ දැන් මේ පන්තියේම තව අවුරුදු 5ක් 10ක් තිබ්බත් ඒත් පුදුමයි කියලා මට නම් හිතෙනවා. කෙලින්ම ගුරුවරයා තෝර ගන්නවා ගෙදර ඉඳන් ඉගෙන ගන්න. දැන් ඔන්ලයින් එක කියන්නේ මේ ඩිස්ප්ලේ එකනේ පේන්නේ. මොකුත් නැහැ කෙලින්ම අර මට ඒකට මතක නැහැ මොකක්ද සිමුලේෂන් එකක් තියෙනවා මට මතක නැහැ ඒක 3D ඩෙවලොප් කරනවා මේ ඒකේ කොහොම හරි ඒක යනවා දැන් මේ දවස්වල ඒක යන ගමන් තියෙන්නේ. පරීක්ෂණාත්මක මට්ටමේ තියෙන කෙලින්ම ඉතින් ගුරුවරයා ගෙදර ඉන්නවා වගේ දැන් මාව ගෙදර තියාගත්තා. හරිද? ඉන්නේ හරිද? කියන්නේ ඒක ප්‍රෝග්‍රෑම් කරාට පස්සේ ඕන වෙලාවට කෙලින්ම ගත්තා කෙලින්ම උගන්නපන් කිව්වා උගන්න. හරිද? ඒ කියන්නේ තමන් ගාව ඒක තමන්ගේ ගෙදර මේසේ උඩ අර ත්‍රිමාණ අවකාශය නිර්මාණය කරගන්න පුළුවන්. සරල කතාව. දැන් මෙහෙම පන්තියක් කරන විදිහට මේක හදාගත්තා ගෙදර ගේ ඇතුලේ. තේරෙනවද කතන්දරේ? හරි. ඒතර කාමරේ හැංගිලා ඉන්නවා දේව අහන්න එපා. හරිද? එහෙම නෑ. මල මොගුලකෙන් ඊට පස්සේ හරිද? හරි.